මහා පොළොවට ඇඟිල්ල ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම සල්පයක් තමයි මිනිස්සු වෙලා උපදින්නේ. තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා. ආනන්ද මේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය. අරුමය තමයි සත්පුරුෂ පින්නතුනේ මෙන්න මේ විදිහට අපි ඉපදිලා ඉන්නේ. ඔයත්තන්ට බණ ටික අහන්න පුළුවන්. කෑම ටික කන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. යන්ට එන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන්නට තරම් සුදුසු පරිසරයක් 35 පැනපු උදවිය ඉන්නවා. උත්පත්තියේ ඉඳන් මැදක් උඩ. ඒ අවුරුදු 35ටම මහ පොළොවේ පය ගහලා නැහැ. ඒ අවුරුදු 35ටම පන්සලක් හාමුදුරු කෙනෙක් කළුද්ද සුදුද කියලාවත් දැකලා නැහැ. දැන් අපේ පින්නතුන් තීරණය කරන්න ඕනේ. ඒ ඇත්ත දිහා බලලා අපි දිහා බලලා අපිට මොකක්ද තියෙන අඩුපාඩු? අපිට මොකක්ද තියෙන අඩුපාඩු?